යාළුවනේ පොඩ්ඩක් හිතලා බලන්න ඔබට කවදා හරි කෙනෙක් ගැන තරහක් බයක් අප්පිරියාවක් එහෙමත් නැතිනම් මහා ලොකු දුකක් දැනিলা තියෙනවද? අපි හිතන්නේ මේවා එකිනෙකට වෙනස් හැඟීම් කියලානේ. හැබැයි බුදුදහමේ මනෝවිද්‍යාව වන අභිධර්මයට අනුව මේ හැම හැඟීමක් පිටුපසම තියෙන්නේ එකම එක මූලික අකුසලයක්. ඒ තමයි ද්වේෂය. තවත් පුදුමිතන කතාවක් කියන්නද? අපි විනෝදයට hina වී මధుරයක් එළවනකොට හෝ සතෙක් මරද්දී අපේ සිත ඇතුලේ ක්‍රියාත්මක වෙන්නේ ද්වේෂයමයි කිව්වොත් ඔබ පිළිගන්නවද? අද අපි යන්නේ අපේ මනස ඇතුලේ දේශ මූල සිද්දක හටගන්න විදිය ගැන ඊටාම රසවත් තාර්කික පැහැදිලි කිරීමක් කරන්න. වීඩියෝ එක අවසාන වෙනකම් එකතු වෙලා ඉන්න. මොකද අවසානයේ ඔබට පිළිතුරු දෙන්න ප්‍රශ්න කිහිපයක් තියෙනවා. කලින් පාඩම් වලදී අපි ලෝභ මූල සිත් 8 ගැන කතා කළා මතකයි නේද? අද අපි කතා කරන්නේ දේශ මූල සිත් ගැන. මුලින්ම බලමු මොකක්ද මේ දේශය කියන්නේ කියලා. සරලව කිව්වොත් සිතින් ගන්නා අරමුණ කෙරෙහි ඇතිවන විරුද්ධ ස්වභාවය. එහෙමත් නැතිනම් අරමුණට නොකමැති ස්වභාවය තමයි දේශය කියන්නේ. අපි එදිනෙදා කියන කෝපය, තරහව, වෛරය, බය, අප්‍රියාව, නොසතුට කියන මේ හැම වචනයකින්ම කියවෙන්නේ දේශය ගැනම තමයි. මේ සිත අරමුණෙහි හැප්පෙන්නාක් මෙන් ඇතිවන නිසා අභිධර්මයේදී මේට ප්‍රතික කියලාත් කියනවා. දැන් මෙතනදී ලෝභයට වඩා වෙනස් විශේෂ දෙයක් තියෙනවා. ලෝභ මූල සිත්වලදී සෝමනස්ස සහ උපේක්ෂා කියලා වේදනා දෙකක් තිබුණා නේද? හැබැයි ද්වේෂ මූල සිත කිසිම විටක එහෙම වේදනා වශයෙන් බෙදෙන්නේ නැහැ. ඒ සෑම කල්හිම දෝමනස්ස වේදනාවෙන්ම යුක්තයි. දෝමනස්ස වේදනාව කියන්නේ අරමුණේ තියෙන නරක ගතිය ආස්වාදනය කරන එහෙමත් නැතිනම් විඳින ස්වභාවයයි. අපි කියන ශෝකය කියන්නේත් මෙන්න මේ දෝමනස්ස වේදනාවටම තමයි. දේශ මූල සිත් දෙකට බෙදෙන්නේ සංස්කාර වශයෙන් විතරයි. ඒ කියන්නේ සිත ක්‍රියාත්මක වෙන්න අනුන්ගේ හෝ තමන්ගේ මෙහෙයවීමක් තියෙනවද නැද්ද කියන එක මත විතරයි. ඒ අනුව දේශ මූල සිත් දෙකක් තියෙනවා. පළවෙනි එක දෝමනස්ස සහගත ප්‍රතිග සංපයුක්ත අසංස්කාරික සිත. දෙවැන්න දෝමනස්ස සහගත ප්‍රතිග සංපයුක්ත සසංස්කාරික සිත. කාගේවත් මෙහෙයවීමක් නැතිව තමන්ගේම ඕනෑකමින් ප්‍රාණඝාතාදී අකුසල් කරද්දී පළවෙනි සිත ඇති වෙනවා. අනුන්ගේ මෙහෙයවීමකින් හෝ පෙළඹවීමකින් ප්‍රාණඝාතාදිය කරද්දී දෙවෙනි සිත ඇති වෙනවා. මෙන්න ඊටම වැදගත් තැනක්. අපි හිතනවා විනෝදයට සිනහ වෙවි සතුන් මරද්දී උදාහරණයක් විදියට මසුන් බාද්දී කුරුල්ලන්ට වෙඩි තියද්දී හෝ මදුරුවන් මරද්දී එතන තරහක් නැහැ සතුටක් තියෙන්නේ කියලා. හැබැයි අභිධර්මයේ පැහැදිලිවම කියනවා ක්‍රීඩා පිණිස සිනහවෙන් සතුන් මරණ විටදී පවා ඇතිවෙන්නේ දේශ මූල සිත්ම බව. එබඳු අවස්ථාවල ඇතිවන දේශය ඊටාම සියුම්. තමාට හානියක් කරන්න සතුරෙකු මැරීමේදී ඇතිවන දේශය රෞද්‍රයි. හැබැයි සිනහවෙන් සතුන් මැරුවා කියලා එතන ද්වේෂය නෑ කියලා වරදව වටහා ගන්න එපා. දැන් අපි බලමු අපේ එදිනදා ජීවිතයේ කොයි වගේ අවස්ථාවලදීද මේ දේශ මූල සිත් ඇති වෙන්නේ කියලා. පළමුවෙන්ම ප්‍රධාන අකුසල කර්මපත 7ක් සිදු කිරීමේදී දේශ මූල සිත් උපදිනවා. ප්‍රාණඝාතය, ඒ කියන්නේ සතුන් මැරීම, පරුස වචනය හෙවත් සැර කටුක වචන කීම, ව්‍යාපාදයේ හෙවත් අනුන්ට විනාශයක් පතන වෛරී සිත, අදත්තාදානයේ හෙවත් සොරකම් කිරීම, මුසාවාදයේ හෙවත් බොරු කීම, පායශූන්‍ය වචන හෙවත් කේලම් කීම, සම්ප්‍රප්පලාප හෙවත් හිස් කතා දෙදීම. මේවාට අමතරව අපේ සාමාන්‍ය ජීවිතයේදී අපි නොදැනුවත්වම දේශසිත උපදින තවත් අවස්ථා ගොඩක් තියෙනවා. අනුන්ගේ අගුණ කියද්දී සහ ඒ අගුණවලට ඇහුම්කන් දෙද්දී දේශසිත ඇති වෙනවා. ඒ වගේම තමන් කරපු වරදක් ගැන අනිත් අය කියනවා ඇහෙද්දී තමන්ගේ අඩුපාඩුකම් හා දුබලකම් කියනවා ඇහෙද්දී සිතට එන්නේ දේශයමයි. තමන්ගේ ගෙදර හෝ ආයතනයේ සේවකයන් කීකරු නැති වුණාම අනුන් වරදක් කරනවා දකිද්දී හෝ මෙයා වරදක් කරයි කියලා හිතෙද්දී දේශය උපදිනවා. ඒ වගේම තමන් ආදරයෙන් පරිස්සම් කරන දේවල් අනුන් අතපත ගන්නවා දකිද්දී තමන් ආස කරන දෙයක් අනුන් ඉල්ලද්දී
තමන් අනුන්ගෙන් ඉල්ලපු දෙයක් නොදී ඉද්දිත් දේශසිත ඇති වෙනවා. තමන් කියපු වැඩක් අනුන් නොකලාම තමන් කියන දේ අනුන් පිළිනොගද්දී අනුන් තමන්ට සතුරුකම් කරද්දී සතුරන්ව දකිද්දී සහ පරණ සතුරුකම් මතක් වෙද්දී බොහෝ දෙනාට ඇති වෙන්නේ දේශමූල සිත්. මව්පියන් දූ දරුවන් හෝ හිතවතෙකු නැති වුණු වෙලාවට තමන්ට යම් අලාභයක් වුණාම නැතිනම් තමන් අතින් ලොකු වැරද්දක් වුණාම ශෝක කිරීම වශයෙන් උපදින්නේ දේශමූල සිත්. තමාට වඩා හොඳින් කන බොන අය, ලස්සනට අඳින පළඳින අය, හොඳ වාහනවල යන අය, හොඳ ගෙවල් හදාගෙන ඉන්න අය, සමාජයෙන් ගරු බුහුමන් ලබන අය දකිද්දී සිත ඇතුලේ ඇතිවන ඊර්ෂ්‍යාව කියන්නේ දේශමූල සිතක්ම තමයි. බලන්න යාළුවනේ, නිතරම අනුන්ගේ අගුණ හොයමින් කියමින් හිතමින් ඉන්න අයට එක දවසක් ඇතුළත කොයිතරම් දේශමූලික අකුසල් සිත් ප්‍රමාණයක් පහළ වෙනව ඇද්ද? දැන් බලන්න මේ අභිධර්ම පාඩමෙන් අපේ ජීවිතයට ගන්න තියෙන ප්‍රායෝගික ආදර්ශ මොනවද කියලා. අපි ගොඩක් වෙලාවට හිතන්නේ තරහ ගන්න එක විතරයි පවක් වෙන්නේ කියලා. හැබැයි බය වෙන එක, ශෝක වෙන එක, අනුන්ගේ සැපතට ඊර්ෂ්‍යා කරන එක, අනුන්ගේ අඩුපාඩු හොයන එක, මේ හැමදේම දේශය කියන එකම ගොඩටයි වැටෙන්නේ. අපිට පුළුවන් නම් අනුන්ගේ අගුණ සෙවීම නතර කරන්න, ඒ වෙනුවට අනුන්ගේ ගුණ දකින්න පුරුදු වුණොත් දවසකට රැස් වෙන දේශ අකුසල් 100 ගණනකින් අපට බේරෙන්න පුළුවන්. ඊර්ෂ්‍යා වෙනුවට මුදිතාව වඩන්න, අනුන් හොඳින් ඉන්නවා දකිද්දී සිතින් සතුටු වෙන්න පුරුදු වුණොත් දේශය වෙනුවට සිත ඇතුලේ කුසල් සිත් ඇති වෙනවා. තරහක් හෝ දුකක් ආපු ගමන් සිත දෙස බලන්න. මේ මගේ සිතේ දේශය නේද ක්‍රියාත්මක වෙන්නේ කියලා මනසින් හඳුනා ගන්න පුළුවන් නම් ඒ මොහොතේම අපිට ඒ අකුසලයෙන් මිදෙන්න පුළුවන්. ඔන්න එහෙනම් යාළුවනේ, අද අපි දේශමූල සිත් දෙක සහ ඒවා අපේ සිතේ ඇතිවන විවිධ ආකාර ගැන ඊටාම පැහැදිලිව ඉගෙන ගත්තා. දැන් බලමු වීඩියෝ එකට හොඳට ඇහුම්කන් දුන්න ඔබට මේ ප්‍රශ්නවලට උත්තර දෙන්න පුළුවන්ද කියලා. තිරයේ පෙනෙන ප්‍රශ්නවලට නිවැරදි පිළිතුරු පහලින් කමෙන්ට් කරන්න. මේ පාඩමෙන් ඔබේ මනස ගැන අලුත් ආලෝකයක් ලැබුණා නම් ධර්ම දානය උදෙසා තවත් අයෙකු සමග බෙදා හරින්න. ඔබ සැමටම තෙරුවන් සරණයි.